ගුඩ් මෝනින් සුබ දවසක් වාසනාවන්ත දවසක් උදා වෙලා තියෙන්නේ. එහෙමනම් අපි අද නව යෝන්විය පිළිබඳව පුංචි එක්ස්ප්ලේන් එකක් සිදු කරන්නයි මම සූදානම් වෙලා ඉන්නේ. නව යෝන්විය පිළිබඳව. එතකොට අපේ නව යෝන්විය කියන්නේ අපේ ජීවිතේ හරිම සුන්දරම කාලයක් නේද? එතකොට සුන්දරම කාලයක් හරි ආකර්ශනීය කාලයක් තමයි නව යෝන්විය එළඹෙනවත් සමගම ඇතිවෙන මේ කාලේ. එතකොට දැන් අපි දන්නවා මේ නව යෝන්විය නේද? නව යෝන්විය එතකොට නව යෝන්විය පිළිබඳව තමයි මේ එක්ස්ප්ලේන් එක සිද්ධ කරන්නේ. පුතේ මේ නව යෝන්විය කියන්නේ අපි අපේ මේ යෞන්විය ආරම්භ වෙන්නේ අපිට අපේ අවුරුදු 14 වෙන්න පුළුවන්. ඊට පස්සේ 18 35 කියන මේ ඒජ් පරාසය ඒජ් මේ පරාසය අපිට නව යෞන්විය කියලා හැඳින්වීමක් සිදු කරන්න පුළුවන්. එතකොට අපි 18 35 කියන්නේ පුතේ තරුණ කාලය. අපේ තරුණයන්ගේ සහ තරුණියන්ගේ නව යෞවනියන්ගේ ටීනේජ් කැටගරි එකේ ඉන්න මෙන්න මේ කාණ්ඩය තමයි අපි නව යෞන්විය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ කාලේදී හරිම ප්‍රබෝධමත් මනසක් තියෙනවා. හරිම ඉන්ටෙලිජන්ට් පර්සන්ස් ලා ඉන්නේ. එතකොට නව මේ අදහස් නෙවෙයි නිව් අයිඩියාස් මේ අලුත් විදියට හිතන්න පුරුදු වෙනවා. හොඳ ආකල්ප ඇටිටියුඩ් එනවා නේද? එතකොට ඒ වගේම තමයි දැන් මේ නව යෞන්වියේදී තමයි මේ ආදරණීය හැඟීම් මේ ඇති වෙන්නේ නේද? ගොඩක් වෙලාවට ප්‍රේම සම්බන්ධතාවට යොමු වෙන්න මේ අපි පෙළඹෙන්නේ මේ නව යෞන්වියත් සමගම නේද? නිසා මේ නව යෞන්විය පිළිබඳව තමයි මේ එක්ස්ප්ලේන් එක සිදු කරන්නේ. එතකොට දරුවනේ තරුණයක් විදිහටත් අපේ මේ යෞන්විය ගත කරනවා. එතකොට අවුරුදු 18 35 අතර තමයි අපිට ආදරය කරන්න තියෙන කාලය. එතකොට 18 35 අතර කාලය. එතකොට අපිට විවාහ වෙන්න මේ පෙළඹෙන්න සුදුසු වයස එළඹෙන්නේ මේ 18 35 අතර. එතකොට අපි රැකියා අධ්‍යාපනය මේ අවසන් කරන්නේත් මේ 18 35 කියන ඒජ් පරාසය තුල. ඒ වගේම විවාහය සිද්ධ වෙනවා, අධ්‍යාපනය සිද්ධ වෙනවා. අපි රැකියාවක් කරන්නේත් මේ 18 35 අතර කාලේ තමයි අපි මේ ඉන්ටෙලිජන්ට් විදිහට අපේ රැකියාව පවා අපි තෝරගන්නේ. අන්න ඒ වගේ තිනතක මේ නව යෞන්වියේදී දරුවෝ අපේ කායික වෙනස්කම් ඇති වෙනවා, මානසික වෙනස්කම් ඇති වෙනවා. එතකොට සමාජීය වෙනස්කම් සිද්ධ වෙනවා මේ නව යෞන්විය. එතකොට අපි බලමු මේ නව යෞන්වියට පිය නැගුවාම අපේ ඇති වෙන කායික මානසික සමාජීය වෙනස්කම් නේද? මේ තුනම සිද්ධ වෙනවා. එතකොට හරිම ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්නේ. ඒ වගේම හරිම ප්‍රබෝධජනක, හරිම ප්‍රියජනක, හරිම ඉන්ටෙලිජන්ට් පර්සන්ස්ලා විදියට තමයි අපි නවයෞන්වියේ මේ කැටගරි එක හඳුනන ටීනේජ් කැටගරි එක නේද? එතකොට හරි ආකර්ශනීයයි. එතකොට බුද්ධිමත් මේ තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ජව සම්පන්න තරුණියක් නේද? හොඳ නිරෝගී මනසක් තියෙන මේ කැටගරි එක. අන්න ඒ වගේ අපිට ගොඩක් විදිහට මේ අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් මේ නව යෞන්විය නේද? එතකොට මේ නව යෞන්වියේදී ගොඩක් වෙලාවට නව අරමුණු අපිට ආගට්ස් මේ ඇක්ටිවේට් කරනවා නේද? ඇක්ටිවේට් කරනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ ආදරයට මුල් ගල තියෙනවා. ආදරය කියන මේ අපේ ලවර්ෂිප් එක පටන් ගන්න ගොඩක් වෙලාවට මේ නව යෞන්වියේදී. අනිත් වගේ හරි ආදරණීය සිතුවිලි ඇති වෙනවා මේ නව යෞන්විය. එහෙමනම් හරිම වැලියබල් කැටගරි එකක් තමයි නව යෞන්විය කියන්නේ. එහෙමනම් අද මේ එක්ස්ප්ලේන් කරේ ඔබේ නව යෞන්විය පිළිබඳවයි. හරි සුබ දවසක්.